හරිනේ. ඔබලා වැඩේට ලෑස්තිනේ. අපි හරි. මෙහෙමයි හරිද? ගමේ හැමෝගෙම කීයක්ම හරි ගාණක් එකතු කරගන්න try එකක් දෙමු. ඒක නෙමෙයි බන්ටු. අපේ දන්සලට දැන් කීයක් විතර සල්ලි ඕන කරයිද? ඒක හරියට කියන්න බෑ බං. ගමේ හැමෝගෙම හම්බෙන සල්ලි වලින් කරන්න පුළුවන් දේ කරමු. මට නම් ෂුවර් නෑ හැමෝගෙම සල්ලි එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. පටන් ගද්දිම ගොබ්බ කතා කියන්න එපා යකෝ. පොඩ්ඩක් සුබ විදිහට හිතපන්කෝ. අනේ මන්දා අන්තිමට අපි පස් දෙනාට අයිස්ක්‍රීම් පහක් අරගෙන කකා ඉන්න තමයි වෙන්නේ. කජ්ජා එකතු වෙන සල්ලි ටික උඹේ බෑග් එකට දාගමු හරිද? මේකේ දාන්න බෑ අප්පා. මං උදේට කන්න කියලා ගත්ත කිඹුල බනිස් ගෙඩි දෙකකුත් තියෙනවා. කිඹුල බනිස් ගෙඩි දෙකක්? කාට කන්නද යකෝ කිඹුල බනිස් ගෙඩි දෙකක්? දන්නේ නැද්ද? දැන් ඉතින් සල්ලි එකතු කරන්න ගෙවල් ගානේ මහා ඌ ඇවිදගෙන යන්න දෙපයි. ඉතින් ඒකයි කිඹුල බනිස් ගෙඩි දෙකක් ගෙනාවේ. කෑල්ල කෑල්ල කකා යනවා. මං ඔබට කිව්වා කියලා හිතාගනින්. ඔය කිඹුල බනිස් ගෙඩි දෙක අරන් මං ගහනවා ඔබේ. මං කියන්නේ ඔබට. මෙන්න මෙහෙට දියම් බෑග් එක. තෝ කිඹුල බනිස් ගෙඩි දෙක අතේ තියාගෙන ඵලයන්. මං ඕක එල්ලගෙන යන්නම්. එතකොට හරිනේ. එහෙම කොහොමයි? මේක මගේ බෑග් එකනේ. මේක නම් දෙන්නේ ඔහෙයිට. මම මේ එල්ලන් එන්නම්. ගුරුන්නාන්සේ මාමේ ගෙදර ඉන්නවද? කවුද ගෙදර? මේ බන්ටු ගෙදර නෙමෙයිනේ. දේවාලිනේ. හරි හරි බං. මං දන්නවා. ඔබ පඬිතිය නොවී ඉඳපන්කෝ. මේ ඉන්නේ ගුරුන්නාන්සේ මාමා. තරිදු පොඩ්ඩක් hina වෙලා ඉඳපන්කෝ. නැත්තම් මේ යකා සත පහක්වත් දෙන්නේ නැතුව යයි. කොහේ hina වෙන්නද බං? මං හිතුවේ නෑ කලින් ගියපු ගෙදර බල්ල ඇරලා ඉදී කියලා. හරි හරි. ඒක අමතක කරලා දාපන් දැන්. බොරුවට හරි මේ යකා දිහා බලාගෙන hina වෙයන් යකෝ. මොකද උඹලා මේ පැත්තේ? මොකෝ ආයෙත් තාච්චි වැහුණද? එහෙම මගුලකට නෙමේ අප්පා ආවේ. ඈ එහෙනම් මොකෝ? hina යන එක නවත්ත ගන්න බෑනේ. ඕකටත් බෙහෙත් තියෙනවා මං ගාව. නවත්තලා ගමු. ඒ මොකක්ද යකෝ ඒ කිව්වේ? එහෙම ප්‍රශ්නයක් නෙමේ අප්පා. පොඩ්ඩක් කියනකන් ඉන්නකෝ. එහෙනම් ඇස් පේන්නේ නෑනේ. ඇස් දෙක හොද කරලා ගමු. ඕවටත් මං ගාව බෙහෙත් තියෙනවා. මට ඇස් දෙක හොදට පේනවා අප්පා. මේ සිරිමල්. ඔව් කියපන්. මේ යකාගේ ඔළුවේ කෙස් ගහක්වත් නැති නිසා අවුවට මොලේ කර වෙලාද කොහෙද බං? අප්පට සිරි ඇස් දෙකත් හොදට පේනවද? උඹලට කිසිම ලෙඩක් නෑනේ බං. මොකද මාව හොයාගෙන ආවේ? මෙහෙමයි ගුරුන්නාන්සේ මාමේ. අපි මේ පොසොන් එකට ගමේ අයිස්ක්‍රීම් දන්සලක් කරනවා. ඉතින් කරපල්ලා. මොකද මාව හොයාගෙන ආවේ? අයිස්ක්‍රීම් ටික බෙදන්න යකෙක්වත් ඕනද? නෑ අප්පා. මෙහෙමයි. අපේ අයිස්ක්‍රීම් දන්සල කරන්න ගමේ හැමෝගෙම සුළු ආධාරයක් අපි එකතු කරනවා. ඉතින් ගුරුන්නාන්සේ මාමටත් බෑද මේ අපේ අයිස්ක්‍රීම් දන්සලට පොඩි ආධාරයක් එහෙම කරන්න? බුදු අම්මෝ ආධාරයක්? අම්මේ වම් පැත්තේ වකුගඩුවත් එක්ක හිර වුණා. පොඩි ආධාරයක් කරන්න ගුරුන්නාන්සේ මාමේ. මන් දන්නවා ඉතින් ගුරුන්නාන්සේ මාමා ආධාරයක් නොකර ඉන්නේ නැහැ කියලා. කෝ අන්න ගුරුන්නාන්සේ මාමා රුපියල් 500ක් විතර අපිට දෙනවලු. මල කරදරයක් නියකෝ මුංගෙන් තියෙන්නේ. මුංගෙන් කොහොමද බේරෙන්නේ? අන්න උඹලට ඇහෙනවද? මේ දැන් ටිකකට කලින් මලගිය පරාණයක් වැහුණු ලෙඩෙක් ගෙනාවා. මම මේ ඌට දෙහි කපලා දැන් ආවා විතරයි. අන්න ඌ කෑ ගහනවද කොහෙද? මං ඉක්මනට ගිහිල්ලා එන්නම්. මොකක්ද යකෝ ඒ උනේ? මේ ඒක නෙමෙයි බං. උඹලට අර මොකද්ද මේ පරාලයක්ද මොකක්ද එකක් කෑ ගහනවා ඇහුණද බං? මොන පරාලද? පරාලයක් දිහා මගේ බඩවත් කෑ ගැහුවේනේ. ඔය එකතු කරේ සල්ලි. මෝ යකෝ පුදුම තට්ටේක්නේ. ඇයි ඔබ අහලා නැද්ද? ඔය කතාවක් තියෙන්නේ. තට්ටේව සේරම කපටීලු.
කමක් නෑ බං. අපි සැලෙන්න හොඳ නෑ. තව ගෙවල් කොච්චර තියෙනවද ගමේ? ඒ වලින් සල්ලි හම්බෙයි. අම්මෝ පුදුම මහන්සියක් නේ අප්පා තියෙන්නේ. මොකද යකෝ පණ අදින්නේ? තව ටික වෙලාවක් ගියොත් පණ තමයි අදින්න වෙන්නේ. මේ අවුවේ කොහොමද අප්පා ඇවිදින්නේ? මට නම් බෑ. වරෙන් තව එක ගෙයයිනේ තියෙන්නේ. තව චුට්ටයි. ඒකනේ බං. මහතුන් මාමලෑ ගෙදර විතරයිනේ තියෙන්නේ. අනේ මට නම් බෑ. ඔහෙලා නම් කියයි. මම මේ ගහදාවට වෙලා ඉඳන් ඉන්නවා. මෝ එක්කන් ආවට වඩා හොඳයි. සියාතු මාමලෑ කුඹුරේ ඉන්න මීහරක් දෙන්නව එක්කන් එනවා. හරි. මෙහෙම කරමු. මහතුන් මාමලෑ ගෙදරින් සල්ලි අරන් ඉවරුණාම මම පහල කඩෙන් ඔබට කූල් බීම් එකක් අරන් දෙන්න. ඇත්තමද ඔහෙයි කියන්නේ? ඔව් බං. මම මොකටද ඔබට බොරු කරන්නේ? ගෙවල් වලින් හම්බෙච්ච ආධාර තියෙනවනේ. ඒකෙන් බීම් එකක් ගමු. මහතුන් මාමේ ගෙදර ඉන්නවද? කෝ බං. මහතුවා ගෙදර නැද්ද? පොඩ්ඩක් ඉඳපන්කෝ. ගෙදර කවුරුත් නැද්ද? මේ ග්‍රාම සේවක මාමා කිව්වා අලුතෙන් දෙන බඩු ලයිස්තුවට නම් ලිස්ට් එකක් එකතු කරගෙන එන්න කියලා. ඒකටයි ආවේ. මොනවාද බං ඔබ ඔය කියන්නේ? මොන ග්‍රාම සේවකයෙක්ද? බොරු කියන්න එපා යකෝ. හරි බං. බොරුවක් කිව්වේ නැත්තම් මේ අකාව එළියට ගන්න වෙන්නේ නැහැ. දන්නවනේ ඔබ මහතුන් මාමා ගැන. ඒක නම් ඇත්ත හැබැයි. මේ ආවේ. කොල්ලෝ මෙහෙමයි මහතුන් මාමේ. අපි මේ ආවේ. දන්නවා බං. ඔන්න ඔය ලයිස්තුවේ උඩින්ම මගේ නමත් ලියාගනින්කෝ. උඩින්ම? ඔව් උඩින්ම ලියාගනින්. චුට්ටා. මහතුන් මාමගේ නම උඩින්ම ලියපන්. ඉතින් කොල්ලෝ ඕක ඉක්මනට හම්බෙනවනේ. ගිය පාර බඩු මල්ල මට හම්බුනේත් නෑ. මොන බඩු මල්ලද? ඇයි බං? දැන් උඹලනේ කිව්වේ බඩු මල්ලක් දෙනවා ඒකට නම් ලයිස්තුවක් එකතු කරන්නයි ආවේ කියලා. අන්න දැන් ඇත්ත කියපන්කෝ. මේ බඩු මල්ලක් නේ. මෙහෙමයි මහතුන් මාමේ. ඇත්තම කිව්වොත් එහෙම බඩු මල්ලක් නම් නෙමේ. බඩු මල්ලක් නෙමේ නම් රුපියල් 5000ක් වෙන්න තිනේ. නෑ. මේ මහතුන් මාමා වැරදියටනේ හිතන් ඉන්නේ. රුපියල් 5000කුත් නෙමේ. එහෙනම් මොකද යකෝ උඹලම ආව හොයාගෙන ආවේ? මගේ වෙලාව නාස්ති කරන්නද? නෑ. මෙහෙමයි මහතුන් මාමේ. අපි මේ පොසොන් එකට ගමේ දන්සලක් කරනවා හරිද? ඉතින් කියන්නේ මහතුන් මාමේ ඒ දන්සලට එහෙම පොඩි ආධාරයක් වගේ ඉල්ලගන්න බැරිද කියලා බලන්නයි මහතුන් මාමලා ගෙදරට ආවේ. මොකක් කිව්වා? ආධාරයක්? මේ ඔබ හිතනවාද මහතුවගෙන් 7-5ක්වත් හම්බෙයි කියලා? මෙතනට වෙලා බොරුවට ඉන්නේ නැතුව හම්බුණු සල්ලි ටිකත් එකතු කරගෙන අයිස්ක්‍රීම් ටික ගන්න යම්බා. පොඩ්ඩක් ඉවසලා ඉඳපන්. කියන්න බෑනේ. මහතුන් මාමාගෙන් නම් සල්ලි ගන්නවා බොරු. ඉඳපන්. උඹලා ඔච්චරම ඉල්ලන එකේ නොදී ඉන්නත් බෑනේ. මං ඔබට කිව්වනේ මහතුන් මාමා එහෙම ලෝභ නෑ බං. කෝ මහතුන් මාමේ කීයක්ද දෙන්නේ? ඉක්මනට දෙන්නකෝ. ඉඳපන්. කෝ යකෝ සාක්කුවේ හිලක්වත්ද? මේ සල්ලි කොහෙ තියනවද මන්දා? මේ තියෙන්නේ. මෙන්න මේක තියාගෙන මගේ නමත් ලියාගනි. මගේ නම කලින් ලියාගත්තනේ නේ. මෙන්න මේක තියාගනින් එහෙනම්. ඒ මොකක්ද කොහෙ දික් කරේ? රුපියල් 2 බට්ටයක් නේද? යකෝ රුපියල් 2ක් නේද? මේකෙන් අද කාලේ ටොපියක්වත් කන්න පුළුවන්ද අප්පා? මං කිව්වනේ උඹට මහතුවගෙන් ලේසියෙන් කීයක්වත් ගන්න බෑ කියලා. දැක්කනේ. උඹලට මං හින්දා හොදයි මෙච්චරවත් දෙන්න. ගමේ වෙන එකෙක්වත් දෙයි උඹලට සල්ලි. රුපියල් 2කට අයිස්ක්‍රීමක් දිහා අයිස්ක්‍රීමක් ලෙව කන්නවත් දෙන්නේ නෑ අප්පා. උඹලට එපාද මේක? එපා නම් කමක් නෑ. මං තියාගන්න. කාලෙකින් රුපියල් 2ක් දැක්කේ හැබැයි. සිරිමල් ඔය පොලිම බලලා හරියට එවපන්. හරි ඒක අවුලක් නෑ. ගාන්ට පොලිම තියෙනවා. හරි එහෙනම් කජ්ජා ඔබ ලෑස්තිනේ? ඔහෙයි දන්නවනේ ඉතින්.
මම ලෑස්ති. කෝ කට්ටියට එන්න කියන්න. කෝ මේ ඔය මල්ලි ඔයා මෙතනට එන්න. එතකොට තව කෙනෙක්ට ඇවිල්ලා උතනින් ගත්ත හැකිනේ. අනේ අයියේ මට ඔය දෙකම දෙන්නකෝ. අයිස්ක්‍රීමක් කාපු කාලයක් මතක නෑ අප්පා. මූ යකෝ. එහෙම දෙකක් දෙන්නේ නෑ එක්කෙනෙක්ට. ඕන්නම් එකක් අරන් ඵලයන්. නැත්තම් නිකම්ම ඵලයන්. එහෙමද ඔයා එන්නේ? ඔයාව බලා ගන්නම් හරිද? පාරේදී එහෙම අහුවෙන්න එපා. ඔබනවා දැනගනින් අයිස්ක්‍රීම් එක ඔබේ කටේ. මෙන්න මේක අරන් ඵලයන් යන්න. මල්ලි දෙපාරක් එන්න බෑ හරිද? මූණ මතක තියාගෙන ඉන්නේ. හරි හරි. මං ඔබ ගැනත් බලා ගන්න. දිගන්තියා. කවුද යකෝ දිගන්තියා? මේ පොඩි උන්නම් අනේ මන්දා. මුන් කොහේ ඉපදුන උන්ද මන්දා. කෝ සිරිමල් ඔය කට්ටියව එවපන්. හරි හරි මේ එවනෝ. ඈ මම මීට කලිනුත් ආව නේද? ඈ මේ මම පිස්සුද කොල්ලෝ? ඔබ මේ වගේ වෙන කෙනෙක්ව දකින්න ඇත්තේ. ඔය කියමනක් තියෙනවනේ. එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියලා. ඒක වෙන්න බෑ. මට හොදට මතකයි. ඔය ඔළුව වටේ ඔතන් ඉන්න රෙද්දයි ඔය කණ්ණාඩි දෙකයි ගලවන්නකෝ. ඒව කොහොමයි ගලවන්නේ කොල්ලෝ? මම මේ පීනසේට මේ රෙද්ද ඔතාගෙන ඉන්නේ. හරි අමාරුයි. පීනසේ නම් අයිස්ක්‍රීම් කන්න හොඳ නෑනේ. එහෙම තමයි කොල්ලෝ. පීනසෙයි කියලා ගණන් ගන්න නෑ ඉතින්. අතට අහුවෙන ඕන දෙයක් කනවා. මං අයිස්ක්‍රීමක් කාලා එන්නම්. යකෝ ගෙවල් වලින් කියලා අතට හම්බුනේ සොච්චමයි. එක වගේ උන් 7ක් ඉන්නවා කියලා හිතාගෙන එකෙක් අයිස්ක්‍රීම් 7ක් කෑවොත් අනිත් උන්ට කන්න නැතුව යනවා. ඒකනේ බං. අප්පට සිරි චංචලා නේද අර? එයා නම් තවත් ලස්සන වෙලාද කොහෙද අප්පා? චංචලා මේ ඒක නෙමෙයි. මේ මට අයිස්ක්‍රීම් දෙකක් ඉල්ල ගන්න පුළුවන් වෙයිද? දෙකක් දෙන්නේ කොහෙද? ඉන්න කට්ටියටත් අයිස්ක්‍රීම් මදි වෙනවා තව ටික වෙලාවක් ගියොත්. අනේ එහෙමද? කමක් නෑ. මං යන්නම් එහෙනම්. ඕන්නම් ඔයයිට එක අයිස්ක්‍රීමක් දෙන්න පුළුවන්. මේ එහෙම කරන්න එපා යකෝ. පවුනේ. ඔන්න ඔහෙ දීලා දාමු. එහෙම කොහොමයි දෙන්නේ? එහෙම දුන්නොත් අපිට අයිස්ක්‍රීම් මදි වෙනවා. ඔබ කටවහන් ඉඳපන්. මන්නේ දෙන්නේ. ඕවා ගණන් ගන්න එපා චංචලා. මේ මෝ විහිළුවක් කරේ. අයිස්ක්‍රීම් දෙකක් නෙමෙයි. ඔයාට මේ අයිස්ක්‍රීම් දෙකයි. මේ අයිස්ක්‍රීම් බකට් දෙකයි. ඕන්නම් මේ මේසෙත් අරගෙන යන්න. ඕන දෙයක් දෙන්නම්. මේ ඔයයිට පිස්සු හැදිලාද? මේසෙ නම් දෙන්න බෑ හරිද? කමල නන්දගෙන් ඉල්ල ගත්තේ. ගෙනත් දුන්නේ නැත්තම් අඩු කඩනවා කිව්වා. හරි හරි බං. පොඩ්ඩක් ඉඳපන්කෝ. එච්චර ඕනේ නෑ බන්ටු. අයිස්ක්‍රීම් දෙකක් දුන්නා නම් ඇති. ඕක මොකක්ද අනේ? මෙන්න ගන්න. මේ කජ්ජෝ. ඔන්න ඔය අයිස්ක්‍රීම් එකක් දීපන් මෙහෙට. අනේ මන්දා. පොලිමේ අන්තිමට ඉන්න කට්ටියට අයිස්ක්‍රීම් බකට් එක ලෙව කන්න තමයි දෙන්න වෙන්නේ. මේ අයිස්ක්‍රීම් ටික ඉවරද බං? ඔව්. අයිස්ක්‍රීම් ටික නම් ඉවරයි. කෝන්නම් තියෙනවා. මල්ලිලා අප්පට සිරි. ජුණ්ඩයියේ. කාලෙකින් දැක්කේ. හරි. ඒ වලින් වැඩක් නෑ. කෝ අයිස්ක්‍රීමක් එහෙම කමු. එන්න අයියේ. මේ පැත්තෙන් අයිස්ක්‍රීම් තියෙනවා. සිරිමල්, තරිදු අයිස්ක්‍රීම් ඉවරයි. පොලිම ආපහු හරෝලේ ආවපන්. අයිස්ක්‍රීම් ඉවරද? ඔව් බං. මං දැන් ඔබලට කිව්වේ. ඇහුන් නැද්ද? මොකෝ මල්ලි කේස් එක? අයිස්ක්‍රීමක් කමු. මේ අයිස්ක්‍රීමක් නේ. මේකයි ජුණ්ඩයියේ. දැන් මේ තප්පර ගානකට කලින් අයිස්ක්‍රීම් ටික ඉවර වෙලානේ. මොකද්ද උඹලා කියන්නේ? අයිස්ක්‍රීම් ඉවර වෙලා? අනේ ඕ ජුණ්ඩයියේ. දන්නේ නැද්ද? කට්ටිය ගොඩක් ආවනේ. උඹලා දන්නවනේ මේ ජුණ්ඩයියට මොනවා හරි දෙයක් ඕන වුණොත් ඒක බලෙන් හරි ගන්නවා කියලා. බලෙන් ගන්නත් අයිස්ක්‍රීම් නෑනේ ජුණ්ඩයියේ. ඒව මට අදාළ නෑ. මට අයිස්ක්‍රීමක් දැන් ඕනෙමයි. මේ බන්ටු
ඒක නෙමෙයි. පොඩ්ඩක්වත් අයිස්ක්‍රීම් නැද්ද බං? අයිස්ක්‍රීම් නෑ යකෝ. කීපාරක් කියන්නද? ලෙව කන්නවත් අයිස්ක්‍රීම් නෑ. ඕන්නම් කෝන් තියෙනවා. මේකයි ජුණ්ඩයියේ. මේ අයිස්ක්‍රීම් නම් නෑලු. ඕන්නම් කෝන් තියෙනවා. කෝන් උබලට මං ගහනවා කෝන් ටික උබලගේ බුදු අම්බෝ. අනේ ජුණ්ඩයියේ ඒකනම් කරන්න එපා. බන්ටු ඉක්මනට කෝන් ටික හංගපන්. ඒ මොකද බං ඒ? අනේ ජුණ්ඩයියේ මගේ බෙල්ල. ආව්. ඉදපල්ලකෝ මම අද උබලව අයිස්ක්‍රීම් කරලා ගන්නම්.